වාචාය සංවරෝ සාදු. වචනේ සංවරකම නිතැතින්ම මිනිස්සුන්ට අවශ්‍යයි. තමන්ගේ සිතුවිලිවල හික්මීම නඩත්තු කරන්නට. වචනේ සංවරකම තියෙන තාක්කල් මිනිස්සුන්ට පුළුවන් ගැටලුවලට මුහුණ නොදී සිටින්ට. යම් තාක් විදිහටද උත්සාහ කරන්නේ අපි පින්නත්නි පරලොව සංග්‍රහය උදෙසා ආධ්‍යාත්මය සංවර්ධනය කරගන්නට ඒ තාක් මේ ලෝක වශයෙන් හරි ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. මොකක්ද ඇති වෙන ප්‍රශ්නේ කිසි කෙනෙකුට තෝවත් නොකිය ඉන්නවනම් අවසානයේ මරණ මංචක එළවයි මෙලවයි දෝලණය වෙනකොට මිනිස්සුන්ට මතක් වෙනවා. මතක් වෙන්න ඕන තැන එතන මිනිස්සුන්ට මතක් වෙනවා මම කවදාවත් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරලා නැහැ. මතක් වෙන්න ඕන. මම කිසි කෙනෙකුගේ හිතක් රිද්දලා නැහැ. මතක් වෙන්න ඕන. අදිෂ්ඨාන කරන්න. මේ ඉන්ද්‍රියන් පාවිච්චි කරන්න සසර සුගතිය පිණිස. කතා කරන්න පුළුවන් අවස්ථාව සංසාරේ ලැබිලා තියෙන්නේ පින්නතුනේ කටින්දා කුසල් කරගන්නට එහෙම නෙමෙයි. කටින්දා පාප කර්ම කරගන්නට නෙමෙයි. කතා කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ මේ ඉන්ද්‍රියන් හොඳට වැඩ කරන්නේ මේකෙන් හොඳට ප්‍රයෝජන ගන්නට. කොහොමද ප්‍රයෝජන ගන්න ඕනේ? හොඳට හිතන්න පුළුවන්කම තියෙන්නේ මේකෙන් හොඳට ප්‍රයෝජන ගන්න. කොහොමද ප්‍රයෝජන ගන්න? නිතැතින්ම අනුන් මත කම්පා වෙන එක නවත්තන්න ඕනේ. අපිට කේන්ති යන්නේ අපිට කවුරු හරි තෝ කියලා බැන්නාම අපිට කේන්ති යන්නේ නැද්ද? මොකටද වෙන කවුරුවත් තෝ කියන ඒවට අපි කුලප්පු වෙන්නේ? වෙන කාගේවත් අසංවර භාවයට මොකද අපේ සංවරකම නැති කරගන්නේ? පැහැදිලි ඇති මේ පින්නතුන්ට. වෙන කාගේවත් තියෙන නොහික්මුණු කමකට අපි මොකටද අපේ හික්මීම නැති කරගන්නේ? සැකය බලන්න. මිනිස්සුන්ට නිරන්තරයෙන් සැකය ඉස්මතු වෙන්නේ සැකය ඇති වෙන්නේ. කවදාවත් පින්නතුනේ අපිට අපි ගැන සැකයක් ඇති වෙනවද? හැම වෙලේම කුතුහලය ඇති වෙන්නේ මේ කවුරුවත් මත නෙමේද සැකය ඇති වෙන්නේ? දැන් බලන්න ගෙදර දොර ඉන්නකොට කවුරු හරි දෙන්නෙක් කතා කර කර ඉන්නවා. එතනට කවුරු හරි එනකොට අපි හිතමු දැන් අපි ගෙදර යනකොට කවුරු හරි දෙන්නෙක් කතා කර කර ඉඳලා එකපාරම කතාව නවත්තනවා. එතකොට මොකද්ද අපිට ඇති වෙන්නේ? සැකයක් ඇති වෙන්නේ නැද්ද? මොකටද පින්නතුනේ වෙන කවුරුවත් කතා කර කර ඉඳලා නවත්තපුවම අපි සැක කරන්නේ? ජීවිතේ පුරුදු වෙන්න ඕන අපි එක්ක ජීවත් වෙන්න. මෙහෙම මේ කාලය මගහැරුණාම තියෙන ගැටලුව තමයි පින්නතුනේ තථාගතයන් වහන්සේගේ බොහොම විශිෂ්ට දේශනාවක් අඩංගු ධනංජානි සූත්‍රයේ සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රමුඛව බුදුරජාණන් වහන්සේ රජගහ වස්වසලා ඉන්නකොට සරියුත් මහ රහතන් වහන්සේ 500ක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන දක්ෂිණ විහාරේ පින්වත්නි වස් සමාදන් වෙනවා. භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ හමු වීමට ඇවිල්ලා මාස 4ම වස්වසලා ඉවර වෙලා බලනවා දැන් සරියුත් මහ රහතන් වහන්සේ හම්බෙලා යන්නම් කියලා කල්පනා කරනවා ආපු එකේ. උන්වහන්සේ බොහොම ඈත ඉඳන් වැඩලා තිබ්බේ. ගිහලා සරියුත් මහ රහතන් වහන්සේ හම්බෙනවා. හම්බුනහම කියනවා මම මේ බුදුරජාණන් වහන්සේ සමීපේ මාස 4කට වැඩි කාලයක් ගත කරා. හොඳට ධර්මය ඇහුවා. හොඳට කමටහන් ටික ලබා ගත්තා. නැවත මම ඉන්න තැනට වඩින්න කලින් ඔබ වහන්සේ බලලා යන්න ආවේ. දැන් සරියුත් මහ රහතන් වහන්සේ අහනවා කොහොමද රජගහ තොරතුරු? මගේ
සහෝදරයා මුගලන් මහරහතන් වහන්සේ ඉන්නවද? ආනන්ද හාමුදුරුවෝ ඉන්නවද? විස්තර අහනවා. විස්තර කියනකොට අර භික්ෂුන් වහන්සේගෙන් අහනවා සරියුත් මහරහතන් වහන්සේ, මගෙත් යාළුවෙක් ඉන්න ওই පැත්තේ. කවුද? ධනංජානි. භික්ෂුන් වහන්සේ කියනවා සරියුත් මහරහතන් වහන්සේ, ඒ මිනිස්සයා ගැන නම් කියන්න එපා. හරි නරකයි. හරි දුෂ්ටයි. එයාගේ පළවෙනි විවාහේ බිරිඳ නැති වුණාට පස්සේ අලුතෙන් බිරිඳක් ගෙනාවා. ඒ බිරිඳ හරි නරකයි. රජුරුවත් එක්ක එකතු වෙලා මිනිස්සුන්ගේ ඉඩම්මන් කොල්ල කනවා. බදු සල්ලි හොරා කනවා. පින්නත්නි, මේ ජීවන අරගලය තුලින් ගොඩනැගෙන සමහරක් ප්‍රශ්න එදත් තිබිලා තියෙනවා. ඒවට උත්තර හොයන්න ගියේ කොහොමද? දස අකුසලයෙන්. ධනංජානි පිළිතුරු හේවේ දස අකුසලයේ තුලින්. මේ කාරණා ටික සරියුත් මහරහතන් වහන්සේට කියනවා. සරියුත් මහරහතන් වහන්සේ වස් කාලේ ඉවර වෙච්ච ගමන් මොකද කරන්නේ? ගිහිල්ලා හම්බෙනවා ධනංජානි හම්බෙනවා. ධනංජානි හම්බුණාට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ ධනංජානිගෙන් අහනවා, පින්නතුනේ ධනංජානි ඇත්තද මේ පෙරට වඩා හරි දුෂ්ට විදිහට කාලය ගත කරනවා කියලා කියන්නේ? යාළු මිත්‍රයෝ හම්බුණාම සරියුත් මහරහතන් වහන්සේගේ හොඳ මිත්‍රයෙක්. ධනංජානි බමුණ සරියුත් මහරහතන් වහන්සේට කියනවා, හාමුදුරුවනේ, තිබ්බ ප්‍රශ්න හින්දා කරන්න දෙයක් නැති වුණා. තිබ්බ ගැටලු හින්දා කරන්න දෙයක් නැති වුණා. ඔය ධනංජානි මුහුණ දීපු අත්දැකීම් වලට නෙමෙයිද අපි මේ මුහුණ දෙන්නේ? එදිනෙදා ඇති වෙන ගැටලුත් එක්ක අපි කොච්චර කියනවද කරන්න දෙයක් නැහැ කියලා කියන්නේ නැද්ද? මිනිස්සු කියනවානේ පව් නම් තමයි කරන්න දෙයක් නැහැ. අපිට කියන්න තියෙන්නේ පින්නතුනි පව් තමයි කරන්න දෙයක් නැහැ කියලා. මිනිස්සු කොච්චර කියනවද මේක දැන මේ පාප කර්මය තුල නියැලෙන්න ඕන කියලා. හොද්දට මතක තියාගන්න. අපිට දරුවෝ ඉන්නවා. අපිට බිරිඳ ඉන්නවා. අපිට ධනය ඉන්නවා. අසල්වාසීන් ඉන්නවා. ඥාතීන් ඉන්නවා. ආගන්තුක සත්කාර කරන්න ඕන. හිත මිත්‍රෝ එක්ක ජීවත් වෙන්න ඕන. මේවත් එක්ක කටයුතු කරනකොට නොකළ යුතු සමහර දේවල් සිද්ධ කරන්නට වෙනවා. නොගැලපෙන සමහර දේවල් සිද්ධ කරන්නට වෙනවා. සරියුත් මහරහතන් වහන්සේ අහනවා, රජ්ජුරුවොත් එක්ක එකතු වෙලා නේද හොරා කෑවේ? ධනංජානිගෙන් අහනවා. ධනංජානි කියනවා, ඔව් හාමුදුරුවනේ. ළමයි වෙනුවෙන් නේද මෙහෙම කරේ? ඔව් හාමුදුරුවනේ. බිරිඳ වෙනුවෙන් නේද මෙහෙම කරේ? ඔව් හාමුදුරුවනේ. පින්නතුනි, මෙහෙම දීර්ඝ විස්තරයක් අහගෙන යනවා. සරියුත් මහරහතන් වහන්සේ ධනංජානි බමුණව හොඳ මගට ගන්නවා. කාලයක් ඇවෑමෙන් ධනංජානි ඔත්පොල වෙනවා. ඔන්න දැන් තමයි පින්නතුනි අපට ජීවිතේ මුහුණ දෙන්න වෙන යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. කොතනද? ධනංජානි හොඳටම ඔත්පොල වෙනවා. ධනංජානි හොඳටම අසනීප වෙනවා. දරුවතේ ඉක්මනට ධනංජානි පණිවිඩයක් යවනවා සරියුත් මහරහතන් වහන්සේට, මගේ මිත්‍ර සරියුත් හාමුදුරුවන්ට එන්න කියන්න. ඇවිල්ලා බලනවා දැන් ධනංජානි නරකේ උපදින්න හදන්නේ. අහනවා, දරුවෝ ඉන්නවද? නැහැ. කවුරු හින්දාද මේ දේ අපි කරන්නේ? අවසානයේ ඒව භුක්ති විඳින්න උනහම කවුද භුක්ති විඳින්න ඕන? දැන් බලන්න. මේ පින්නතුන් කවදා හරි කේලමක් කිව්වනම් කිව්වේ අපි ගැනද අනුන් ගැනද? අනුන් ගැන නෙමෙයිද කේලම් කියන්නේ? ඒ අකුසලයේ භුක්ති විඳින්න ඕන කවුද? අර කියනවනේ ගත්තු කියනවා පද හදනවා කියලා. කවුරු ගැනද ඒ කියන්නේ? අනුන් ගැන කියන්නේ. ඒ අකුසලයේ භුක්ති විඳින්න ඕන කවුද? අපි.
මිනිස්සු නිරන්තරයෙන්ම පරුස වචනයෙන් ආමන්ත්‍රණය කරන්නේ කාටද? අපිටද අනුන්ටද? හැබැයි අකුසලයේ කාටද? මොකටද පින්නතුනි? මිනිස්සු වෛර කරන්නේ කාටද? අනුන්ට. මිනිස්සු දේශ කරන්නේ කාටද? අපි අපිට වෛර කරන්නේ නැහැ. අපි අපිට ද්වේෂ කරන්නේ. අපි අපිට දෙස් දෙවොල් තියන්නේ නැහැ. මේ හැම එකක්ම මිනිස්සු කරන්නේ අනුන් වෙනුවෙන්. අවසානයේ අකුසලයේ විතරක් කවුද භුක්ති විඳින්නේ? අකුසලයේ විතරක් අපි භුක්ති විඳින්න ඕන. මොකටද අනුන් හින්දාව කරලා අපි පව් පුරවා ගන්න? ජීවිතේ පුරුදු වෙන්න අනුන් මත අකුසල කරන එක නවත්තන්න. ජීවිතේ හැඩගස්ව ගන්න. අනුන් මත ද්වේෂය ඇති වෙන එක නවත්තන්න. ධනංජානිගෙන් අහනවා සරියුත් මහරහතන් වහන්සේ, ධනංජානි කිසිම කෙනෙක් නැහැ. පින්නත් ධනංජානි මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක සරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ තිබ්බ ප්‍රඥාවේ ආනුභාවයෙන්, උන්වහන්සේගේ තිබ්බ ප්‍රඥාවේ බලයෙන් මොකද කරන්නේ? ධනංජානිගේ නරකයේ තිබ්බ ආදීනව කියලා පෙන්නලා දීලා ධනංජානි කොහාටද යොමු කරන්නේ? තිරිසන් ලෝකෙට යොමු කරනවා. තිරිසන් ලෝකේ ආදීනව කියනවා. කුසල් ඉස්මතු කරවනවා. ඒකනේ පින්නතුනේ අර පැහැදිලි කරන්නේනේ පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරාතේ තං පුනප්පුනං. කරපු පින්කම් නැවත නැවත සිහිපත් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. එතකොට තමයි සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. ඒ පින්වල ආනිසංසයේ බලය ආනුභාවයේ වැඩි දියුණු වෙන්නේ කොයි වෙලාවටද? ඒව නැවත නැවත සිහිපත් කරන්න පුළුවන්කම තියෙනකොට. ධනංජානිට අර කරපු පින්කම් නැවත නැවත සිහිපත් කරනවා. කරපු පින්කම් නැවත නැවත මෙනෙහි කරනවා. ඊට පස්සේ ධනංජානි අරගෙන එනවා പ്രേත ලෝකෙට. പ്രേත ලෝකේ පැහැදිලි කරනවා. කැම ටික කන්න බෑ. බෙල්ල හරි හීනි. අසූචි මල මුත්‍රා අනුභව කරන්නට වෙන්නේ. පින්නත් මේ සංසාර දුක, සංසාර බය කියන එක ඇති වෙන්න ඕනේ. අපිට අපි කරපු වැරදි වලට අපිට අපි ගැන බය ඇති වෙන්න ඕනේ. හැබැයි අත්තානුවාද බය ඇති වෙන්න ඕනේ මිනිස්සුන්ට. වැඩිපුරම අපිට කේන්ති යන්නේ අපි කරන වැරදි වලටද අනුන් කරන වැරදි වලටද? දැන් ඔය ගෙදර දොර ඉන්නකොට අපි හිතන්නකෝ අපි අතින් පිගානක් බිම වැටෙනවා කියලා. කවදාවත් අපිට කේන්ති යනවද? කවුරුවත් දැක්කේ නැත්තම් හිමීට කටු ටික අල්ලලා විසිකනවා මිසක්කල් වෙන කවුරු හරි ඉතින් ඕක වුණොත් එහෙම මොකද කරන්නේ? අපිට කේන්ති යනවා, අපිට තරහ යනවා, අපි කෑ ගහනවා. මොකටද අනුන් කරන වැරදි වලට අපි කේන්ති ගන්නෙ? අපි පුරුදු වෙන්න ඕන, හදාගන්න, සකස් කරගන්න හුරු වෙන්න ඕන මොකද්ද? අපේ අතින් සිද්ධ වෙන වැරදි අඩුපාඩු වල බය දකින්න පුරුදු වෙන්න. මේක මම භුක්ති විඳින්න වෙනව නේද කියන එක දකින්න හුරු වෙන්න. ඒක දකින්න ඕනේ පින්නතුනේ. ඔය කොච්චර සත්තු ඉන්නවදනේ? ඔය කන් කඩා වැටිච්ච, කන් කුණු වෙච්ච සත්තු ගෙදරකට ගන්නෙ නෑ, ගහ ගහ එලවනවා. කෑම ටිකක් වෙලාවට නෑ, බෙහෙත් ටික නෑ. අපි කෑම කනකොට අපේ ගෙදර ඉන්න හුරතලයට ඇති කරන සත්තුනත් ඇවිල්ලා නගුට වනනවනේ. කවදාවත් අපි වගේ ප්‍රණීතව කෑම ටිකක් කන්න පුළුවන්ද? අපි වගේ දුකක් කියන්න පුළුවන්ද? දැන් බලන්න කොච්චර දුකද මේ තිරිසන් ලෝකේ. සරියුත් මහරහතන් වහන්සේ පෙන්නනවා ධනංජානිට. උන්වහන්සේට එහා සමාන ප්‍රඥාවකුත් තිබ්බ පින්නතුනේ. කොහොමද පෙන්වන්නේ? අපිට මේ ලෝක වශයෙන් බලපුවාම අපිට පුළුවන් ද අපේ දරුවෙක් දෙන්න පුළුවන්ද?
අපිට දරුවෙක් දෙන්න බෑ. සංසාරේ කවදාවත් ඕක කරන්න බෑ. අපේ ගෙදර බැල්ලි පැටව ගෙවුවොත් පැටව විකුණන්නේ නැද්ද අපි? පව් නැද්ද? අකුසල් සිද්ධ වෙන්නේ නැද්ද? ඒ සත්ව ලෝකේ අම්මලා පොදුයි. මේ ලෝකේ ඇඟේ තියෙන මේ රතු පාට සිනිගඳ ගහන ලේ ටික කිරි කරන්න පුළුවන් එකම ශක්තිය තියෙන කාටද? අම්මලට විතරයි. එක තිරිසන් සත්තුන්ගෙත් වෙන්නේ නැද්ද? කොහොමද වෙන්නේ? ඒ උත්තරීතර මව් පදවියට හිමි විශිෂ්ට වරප්‍රසාදය මොකද්ද? ලේ කිරි කරන්න පුළුවන්. එච්චර හැකියාවක් තියෙනවා නම් අර දාරක සෙනෙහස ඇති වෙන්නේ නැද්ද අපි හා සමානවම? තිරිසන් ලෝකෙ හැටි. දුක කියන්න කෙනෙක් නැහැ. දරාගෙන ඉඳ සිද්ධ වෙනවා. ඒ හින්දා පුරුදු වෙන්න කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල අපිට බොහෝ දේවල් දරාගෙන ඉඳ සිද්ධ වෙනවා. ඒ දරා ගන්න ඕන මොකටද? මේ ධර්මයේ තියෙන්නේ දරාගෙන ඉන්න. ධර්මයේ තියෙන්නේ පින්නතුනේ අපිව අල්ලගෙන ඉන්න. ධර්මයේ තියෙන තාක්කල් අපි පල්ලහැට වැටෙන්නේ. ඒ නිසා නිරන්තරයෙන් ඇහැට පේන මේ තිරිසන් ලෝකයේ දිහා බලලා ඒ මට්ටමට වැටෙන්න නරකයි. ඒ කටයුතු කරන්න නරකයි. සරියුත් මහරහතන් වහන්සේ ධනංජානිට පැහැදිලි කරලා ඔන්න ධනංජානි අරයි යනවා දිව්‍ය ලෝකෙට. ධනංජානිගේ හිත පිහිටවනවා දිව්‍ය ලෝකයේ තුල. ක්‍රමක්‍රමයෙන් ධනංජානින් අහන ඕකට වඩා මේක සැපයි. අරගෙන යනවා යාමේ තුසිතේ පරිනිම්ම පින්නතුනි ඉහළම මට්ටමට අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා බ්‍රහ්ම ලෝකයේ තුල පිහිටවනවා. බලන්න. කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. පින් කරපු මිනිස්සු දෙලොවම සතුටු වෙනවා. පෙර කරපු පින් ඇති භාවයේ තියෙන්න ඕනේ. සංසාරේ හොඳ පුරුද්දක් තියෙන්න ඕනේ. සංසාරේ පෙරම් පුරුපු ගතියක් තියෙන්න ඕන. ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕන. ඒ නිසා සරියුත් මහරහතන් වහන්සේ ධනංජානිට හැකියාවක් තිබ්බා. බ්‍රහ්ම ලෝකයේ තුලින් නවත්තලා ආපහු බුදුහාමුදුරුවෝ හම්බෙන්න යනවා. තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා මේ සරියුත් මහරහතන් වහන්සේගෙන් සාරිපුත්‍රේ කොහෙද ගියේ? කොහෙද වැඩියේ? සරියුත් මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා බුදුහාමුදුරුවන්ට. බුදුහාමුදුරුවනේ මේ මගේ මිත්‍රයෙක් ධනංජානි නරකයට වැටිලා හිටියේ. ඉතින් මම හිත පිහිටුවා බ්‍රහ්ම ලෝකයේ තුල. තථාගතයන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට පැහැදිලි කරනවා සාරිපුත්‍රය බ්‍රහ්ම ලෝකෙන් පිහිටලා නැවතුනේ මොකටද? බුදුදහම තියෙන්නේ දිව්‍ය ලෝකෙ උපදින්න නෙමෙයි. බුදුදහම තියෙන්නේ බ්‍රහ්ම ලෝකෙ උපදින්න නෙමෙයි. නිවන් දකින්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ග ඵල ලබන්න. බුදුහාමුදුරුවෝ සරියුත් මහරහතන් වහන්සේට දේශනා කරනවා සාරිපුත්‍රය තව ටිකක් ඉදිරියට ගියා නම් මොකද වෙන්නේ? ධනංජානි සෝවාන් වෙලා තමයි බ්‍රහ්ම ලෝකේ ඉන්නේ. සරියුත් මහරහතන් වහන්සේ නැවතත් වඩිනවා බ්‍රහ්ම ලෝකයට. වැඩම කරලා ධනංජානිට බණ කියලා සෝවාන් කරලා තමයි එන්නේ. එදා ඉඳන් ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු. ඇයි මම මේ පින්නතුන්ට බොරුවට බණ අහන්න එපා කිව්වේ? වංචාවට බණ අහන්න එපා කිව්වේ? කියන බණ පදයක් ගන්න කොහාටද හේතු වාසනා වෙන්න ඕන? සසර විමුක්තියට. කවදා හරි පින්නතුනේ අපි නිවන් දකින්න එපයි.
කවදා හරි මේ ගමන කෙලවර කරගන්න එපා. ඒ හින්දා ටික ටික මේවා එක්කහු කරගන්න. අරමුණක් නැතුව මොකද්ද කරන්න පුළුවන්? ප්‍රාර්ථනාවක් නැතුව අදිෂ්ඨානයක් නැතුව මොකක්ද ළඟා කරගන්න පුළුවන් ප්‍රතිඵලය? අරමුණක් තියෙන්න ඕනේ. ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ. අද පටන් ගන්න. යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ පිරිනිවන් පාන්න ප්‍රථම බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආවට පස්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පින්වත් යශෝදරාවෙනි කියලා ආමන්ත්‍රණය කරලා කියනවා මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තියෙනවලු පින්නතුනේ. කෝටි ගාණක් මහා සංඝරත්නයේ මහා රහතන් වහන්සේලා වැඩ හිටපු භූමියේ මහා ශ්‍රාවකයන් වහන්සේලා කී දෙනයිද? 80යි. ලක්ෂ ගාණක් හාමුදුරුවෝ ඉන්නකොට ප්‍රාර්ථනාව පෙරුම් පිරූ භාවය පින්නතුනේ අග්ග ශ්‍රාවකයන් වහන්සේලා අසංඛ්‍ය වූ කල්පයක් පෙරුම් පුරලා තියෙනවා. ඒකලා කියනවා පින්නත් යශෝදරාවෙනි ඔබ කොච්චර කාලයක් සංසාරයකට ඉඳලා තියෙනවද? අසංඛ්‍ය වූ කල්ප ලක්ෂ 4ක්ම එකට හිටියේ කවුද? බෝධිසත්වයන් වහන්සේගේ පාද පරිචාරිකා වුණේ කවුද? පින්නත් යශෝදරාව. එතකොට හරි වැදගත් පවුල කියන එක මොකේටද? නිවන් දකින්නටත්. සංසාරේ කොච්චර අදිෂ්ඨාන කරන්නටද ප්‍රාර්ථනා කරන්නටද මගේ ස්වාමියා වෙන්න ඕන කියලා? බෝධිසත්වයන්ට මුළු සංසාරේ පාරමිතා පුරන්න හයිය උනේ කවුද? යශෝදරාව. යශෝදරා මගේ බිරිඳ විදිහට ලැබෙන්න ඕන කියලා බෝධිසත්වයෝ කොච්චර ප්‍රාර්ථනා කරන්නට ඇද්ද? මතක තියාගන්න. නූතනයටත් ඕන කවුද? බිරින්දෑවරුන්ට ඕන සිද්ධාර්ථ බෝධිසත්ව උත්තමයෝ වාගේ ස්වාමි පුරුෂයෝ. ඒ වගේ ස්වාමි පුරුෂයෝ හම්බෙන්නේ කාටද? යශෝදරා වාගේ බිරින්දෑවරුන්ට විතරයි. මෙහෙම ගමනක් තියෙන්න ඕන පින්නතුනේ. එහෙම බැඳීමක් තියෙන්න ඕන. මතක තියාගන්න. පවුල පන්සල වගේ තියෙන්න ඕනේ. පවුලේ 4-5 දෙනාගේ හොඳ එකමුතුවක් තියෙන්න ඕනේ. ඒ හින්දා හෙට ඉඳන් ගෙවල් වල පවුලේ සමගිය එකමුතුකම නැති වෙන ප්‍රබල කාරණයක් තමයි කට පරිස්සම් නැතිකම. කවදාවත් එකට එක කියන්න නරකයි. කොහෙද? ගෙදර. කවදාවත් ගෙදර තෝ කියලාවත් කියන්න නරකයි. එතකොට අර සමගිය නැති වෙනවා. තරහ ගතිය ඇති වෙනවා. අනෙක තුල වෛරයක් ඇති වෙනවා. ආදරේ නැති වෙලා යනවා. කවදාවත් ගෙදර කිසි කෙනෙකුට කුණුහරුපයක් කියන්න එපා. එතකොට ඒ ආදරේ නැති වෙනවා. වෛරය ඇති වෙනවා. පුරුදු වෙන්න. නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචි. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා. කිසිවෙක් කිසිවෙකුට නින්දා නොකරේවා. කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකරේවා. නිරන්තරයෙන් පුරුදු වෙන්න. වෛරය අවමන් කිරීම නින්දාව ඇති වෙනවා පින්නතුනි වැඩිපුරම කවුරු මතද? පිටස්තරය මත නෙමෙයි. අපිට වැඩිපුරම වෛර කරන්නේ අඳුරන්නේ නැති මිනිස්සුද අඳුරන මිනිස්සුද? අඳුරන මිනිස්සු. මතක තියාගන්න. අපිට ක්‍රෝධ කරන්නේ කවුද? අපේ හිතවත් මිනිස්සු. අපිට කවදාවත් නින්දා කරන්නේ නැහැ පිටස්තරයෝ. කවුද නින්දා කරන්නේ? අපි කාලයක් ළඟින් ඇසුරු කරපු මිනිස්සු. එතකොට මොකද පින්නතුනේ නින්දා කරන්න හිතෙන්නේ, වෛර කරන්න හිතෙන්නේ?
මම මේ කාරණයක් පැහැදිලි කරන්නම් ඔය ඇත්තන්ට. නින්දාව නවත්තන්න ඕනේ. වෛරය නවත්තන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිටත් අර මොන සතාද මොන සතාටද බය ජීවත් වෙන්නේ නැත්තේ. හැම සතෙක්ම පින්නතුනේ හැම සතෙකුටම බයේ ඉන්නේ. මනුස්ස ලෝකයේ තුල මොකටද අපි ඕක කරන්නේ? වෛරය කියන මේ කුණු ටික අයින් කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මැරෙන්න කලින් පුරුදු වෙන්න වෛරය නැති කරලා මැරෙන්න. මැරෙන්න කලින් පුරුදු වෙන්න ද්වේෂය නැති කරලා මැරෙන්න. මෙහෙම කොහොම දේශනා කරත් සමහර විට අපේ සිතුවිලි වල තියෙනවා අර කියනෝනේද කාට කෙරුවත් අහවලාට නම් කරන්නේ නැහැ කියලා. කාට උදව් කරත් අහවල් කෙනාට උදව් කරන්නේ නැහැ කියලා කියනවා. ඇයි අන්න වෛරය තියෙන තැනින් තමයි වෛරය ඉවත් කරන්න ඕනේ. එහෙනම් කාටද උදව් කරන්න ඕනේ? හිතේ ඉන්න වෛරකාරයාට. කාටද මෛත්‍රී කරන්න ඕනේ? වෛරය නැති කෙනෙකුට මොකටද මෛත්‍රී කරන්නේ? වෛරකාරයට මෛත්‍රී කරන්න. තථාගතයන් වහන්සේ උගන්වන්නේ එහෙමනේ. නහි වේරේන වේරාණිනේ සම්මන්තිද කුදාචන. අවේරේනච සම්මන්ති. ඔච්චරයි. ඒ වෛරය නැති කරන්න පුළුවන් මෛත්‍රියට විතරයි. කරුණාවට විතරයි. දේශනා කරේ පින්නතුනේ මේ අකුසල් සිතුවිලි බහුතරයක් ඇති වෙන්නේ ගෙදරදි සහ සමීපතමයන් තුල. බරපතල අකුසල් ඇති වෙන්න පුළුවන් දෙමව්පියන් කෙරෙහි. අපි කොච්චර අම්මා තාත්තා ගැන සමහරක් වෙලාවට වෛරයෙන් බලනවද? දෙමව්පියෝ ගැන කොච්චර ද්වේෂයෙන් බලනවද? පුරුදු වෙන්න කවදාවත් අම්මා තාත්තා ගැන වෛරයෙන් බලන්න එපා. කවදාවත් දෙමව්පියෝ ගැන ද්වේෂයෙන් බලන්න එපා. දැන් ඔය ගොඩක් දරුවන්ට අමතක කාරණයක් තමයි අවුරුදු 20න් එහා අවදිය මතක නැහැනේ. අවුරුදු 20න් එහා යුගයේ මතක නැහැ. අවුරුදු 15න් උඩ මතක නැහැ. අවුරුදු 10න් උඩ මතක නැහැ. අවුරුදු 3න් උඩ කොහොමත් මතක නැහැ. අර කියනවා අපිට මතක තියෙන අපිට හොටු සූර ගන්න පුළුවන් කාලෙන් පස්සෙලු. නැද්ද? පොඩි දරුවන්ගේ බලන්න. පොඩි උන්ට හෙම්බිරිස්සාව හැදුනහම කොහොමද ඒ හොටු සූර ලයින් කරන්නේ? පොඩි උන්ට හොටු සූර ගන්න පුළුවන්. අපේ නහයට කට තියලා හොටු සීරුව නම් සීරුවේ කවුද? අපිට පොඩි කාලේ හෙම්බිරිස්සාව ඇදිලා නැද්ද? අම්මයි තාත්තයි නෙමෙයිද? ඕක කරන්න පුළුවන් මේ විශ්වයේ කෙනෙක් ඉන්නවා නම් කවුද ඉන්නේ? මේක කරන්න පුළුවන් දරුවෙක් හදපු අම්මට තාත්තට විතරයි. අය දෙපාරක් හිතනවද? කට පුරවලා ගන්න නැද්ද? කවදාවත් කැතක් උණක් තියනවද? ඒ උත්තරීතර හැඟීම ඇති වෙන්නේ අම්මට තාත්තට විතරයි. කවදාවත් දරුවන්ට ඒ හැඟීම අම්මා තාත්තා ගැන ඇති වෙනවද? නැහැ. එහින්දා මතක තියාගන්න අප්‍රමාණ කැපකිරීම කරලා දෙමව්පියෝ ඉන්නේ.